පළවෙනි තරග වටය. Right. Ladies ready? 1, 2, 3. Oh. How the way? Come on, come on. Allagani. Malki. Malki. प्रथम स्थाने लगा करना। So, अपड़िया। अरे, yang अभी फिर भी या आटे ready? Bekai, tunai. Pusa. Olha, come on. Oh, प्रथम स्थान मालिक सपरमादु नोट बाक करेला बागादी. अरु ताजे गलो मालिक रूम आए थे तो मामा आडंबर में ना दिल्ली के दिया करने वाले दिया के नहीं आवे बेटा ताने हरी टैंक दामो आवे अर्धे मालिक सौ ना पटांग दामो बेकाय tunai cara musuh ni मालिक come on Malia Malki come on oh प्रथम स्थान मालिक सपरमादु लबा गन्නවා හොඳ අපර සන්නාදය ලබා දෙන්න මාලික් සපරමාදු වටිනා ඔනි මීළඟට පැවැත්වෙන්නේ පිටිකොටේ ඩිරාම් එක සෙවීමයි අපිට පොඩි විනාඩි දෙක තුනක තියෙනවා පොඩි බ්‍රේක් එකක් ඩරල් DJ වලින් ඩරල් නම් DJ I'm running red lights, no headlights. Girl, take your clothes off, tearing it up. Save me. How about it? Paingnya utang nyandi pak. लज्जा के निभा काटी है मैं हर देना हम पटांगा बोला हर दे अटैक किन राइट आधे का बिटबास से कोई का डाल निभा एराम and ඔගොල්ලෝ සතේ අරගෙන කටින් ආයි මෙතෙන්ට එන්න ඕනේ එහෙනම් 1 2 3 අත් දෙක බැඳ අපට आप सल्ली नहीं puta Allah dan damage dan right hari oh udah bitter marak kayak damage කවුද ජයග්‍රහණය කරනවා කවුද අසෙල රවිදු නියමයි හොඳට විතර අල්ලලා තියෙනවා රයිට් හරි
මොකද හිතන්නේ මේ වගේ දෙයක් සංවිධානය කිරීම ගැන? මම ඉතාමත් සතුටු වෙනවා මේ වගේ දෙයක් සංවිධානය කිරීම ගැන. ඩුබයි රාජ්‍යයේ ඉඳලා අපි මේ සහභාගී වෙන්නේ. අපි බලමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා. මෙතන ඉස්සරහට ගොඩක් තියෙනවා. කිසිම දෙයක් නැහැ. Thank you. මොකද හිතන්නේ මේ වගේ දෙයක් සංවිධානය කිරීම ගැන? මේ අපි දැන් සංවිධානය කරන්නේ මං හිතන්නේ 4-5 වෙනි වර හොඳයි. ලංකාවේ සාමාන්‍යයෙන් අපේ රොයල් මී රාජ්‍යයේ 100ක් විතර ඉන්නවා කට්ටිය. හැමෝම එකතු වෙලා මේ අවුරුද්ද ලස්සන නියම අවුරුද්දක් වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරන ගමන් හැමෝටම ස්තුතියි කියනවා. right. මොකද හිතන්නේ මේ අවුරුද්ද සංවිධානය කිරීම ගැන? ඇත්තටම සතුටුයි. මොකද අපි වෙන රටකට ඇවිල්ලා ඉන්නේ මේ වගේ වැඩ කරන තැනක. ඉතින් මේ වගේ දෙයක් අපිට ඇත්තටම අමතක වෙලා යනවා. මේ වගේ දෙයක් ඇත්තටම කරේ නැත්තම්. ඉතින් ගොඩක් සතුටුයි මේ වගේ දෙයක් මේ වගේ පරිසරයක අපි පොඩි දෙනෙක් හරි එකතු වෙලා කරන එක ගැන ඇත්තටම ගොඩක් සතුටුයි. ඩුබයි රාජ්‍යයට පැමිණලා කොච්චර කල් වෙනවද? දැන් මාස 7ක් වගේ වෙන්නේ තාම. මොකද හිතන්නේ ඉතින් ඩුබයි රාජ්‍ය ගැන? එයා ගොඩක් හොඳයි. වෙන ගොඩක් දේවල් බලන්න තියෙනවා. ගොඩක් අලුත් දැන් තියෙනවා. මේ ගොඩක් දේවල් අලුතෙන් හොයාගෙන තියෙනවා. ඉතින් ගොඩක් සතුටුයි මේ පැත්තේ. ගොඩක් ආකර්ශනීය ස්ථාන තියෙනවා බලන්න. ගොඩක් එන්ටර්ටේන්ට් වෙන්න පුළුවන් තැනක් ඩුබයි කියන්නේ. එහෙනම් thank you very much සහෝදරයා. thank you සහෝදරයා. සුබ අවුරුද්දවද. එසේ වේවා. ඉතින් අපි මේ ඔබතුමා හමුදුනන්නේ ආර්.ගේ ෂෙෆ් නමින්. ඉතින් ආර්.ගේ ෂෙෆ් කොහොමද මේ අවුරුදු උත්සවය සංවිධානය කරේ ගැන පොඩ්ඩක් අපිට විස්තරයක් කියන්න ගැන? අපි මේ අවුරුදු උත්සවය අපේම ඉන්න ශ්‍රී ලාංකික පුද්ගලයන්ගෙන් යම් කිසි මුදලක් එයාට දෙන්න පුළුවන් මුදලක් එකතු කරලා එහෙම තමයි මේක කරන්නේ. මේක කරන්න පටන් ගත්තේ මීට අවුරුදු 8කට විතර ඉස්සෙල්ලා නිකම් පොඩියට කිරිබත් කෑල්ලක් එහෙම දීලා. ඒක තමයි දැන් මෙතර ලොකුවට මෙහෙම උත්සවයක් වශයෙන් කරන්න පෙළඹුණේ. ඉතින් මේක ඉතින් ළමයින්ගේ අපේ සහෝදරයන්ගේ ආධාරයෙන් තමයි අපි මේක කරන්නේ. කොහොමද ඩුබයි ගැන හිතන්නේ? මොකද ඩුබයි ඉතින් නරක නැහැ. හොඳ මිනිස්සුන්ට හොඳයි, නරක මිනිස්සුන්ට නරකයි. ඩුබයි විතර නෙවෙයි හැම රටකම එහෙමයි. හරි. එහෙනම් thank you chef. Thank you. බලන්න කනවද කියලා කනවද බලන්න ඉවර වෙන්න ඕනේ. ඔව් අතන බලන්න. ඉවරද කියලා. හැබැයි ඉවර වෙලා තිබුණ නැත්නම් ජනාධිපති නෙව මම ගොඩක් නිති හැට නම ලක්ෂට ගොඩක් sorry very sorry අදවත කරනවා ලබඩක් යන කොට දැනෙනවා මගි කරගන්න නිනාවර වැස්සිය චිට මරගෙන දෙවෝ කමටම කැටයි තුරුලට වී මට තම සැකෝන බලන් ඉන්නේ අන්දරවට ළඟ කොන්නෝරි තපර ගන්න බලමුරබානක් ගන්න බගානක් අද වගේ හම්බෙමු ලබන සුමානක් ඉමිගි පානක් සෙක්සි බනානක් අපසට එනවද බඩ්ෂොට් දාලා අපේ ආදරේ ගැන මාතරාවට සාස්තරේ කිව්වා උඹේ නීතරාවට හාන්සියු මට මහන්සි නෑ නෝනා ඔගේ මොස්තරේ හරි ආන්තරාවයි මොනවද තෝනා මන අයිබන් කොහොමද ඉතින් මේ අද සංවිධානය කරන අවුරුදු උත්සවය ගැන? සතුටුයි. ඇත්තටම ලොකු උත්සාහයක් කරා. හොඳට කරා හැමදේම. මේ කීනි පාරට සංවිධානය කරන්නේ? දැන් මේක අපි හැම අවුරුද්දකම සංවිධානය කරනවා. මේක දැන් මම ආවට පස්සේ දෙවෙනි පාර. ඉතින් මේ කොහොමද ඩුබයි ගැන හිතන්නේ? සතුටුයි. හොඳ රටක්. ඉතින් කොච්චර කල් ඩුබයි වලට ඇවිල්ලා? දැන් මම ඇවිල්ලා අවුරුදු එකමාරක්. එහෙනම් බොහොම ස්තුතියි.
මඩපුර නුවර අයින් කරලා මිනිසු යන්නේ තනියම තේරිලා කරන්න ගිහිල්ලා හොඳ ඉන්නේ බර කෙලෙවිලා කින දෙන මුංගට නැින්නේ මන්න වස ගාලා අඩෝ අපේ සින්දු තෙමින්න කොල්ලුට පිස්සු ගාලා නැලවෙන්න සුදු ඔල්ලු කරගෙන මට කකි කිට ඕන දුරින් ඉති අඳුරන්නේ ගම්පෙන් චම්මෙට රප ඇඟෙන් ගල්ලවන් රංකපන් යල්ලුව කෙල්ලෝ ළඟ පොරවෙත් දරුණම මල්ලගේ ලබම Yeah.
සිරිලක්ක පිරි අවුරුදු සිරිමේ දාන්නකො. Sorry.